අලුත් රටක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මැයින් පුරවැසි බලය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ඊයේ පස්වරුවේ වෙනප්පුවේදී පැවැත්වුණා. මේ ලසන්ත මේ කොළඹ නගරයේදී මරලා දැම්මා. ඒ ගැන ඉතාම හොඳ තොරතුරු තියෙනවා කොහොමද ඒක වුණේ කියලා. ලසන්ත කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳ යාළුවෙක්. ඒවා කරන්න බෑ. ඇයි බැරි? රණවිරුවෙක්. මන් දන්න කෙනෙක්. මගේ යාළුවෙක්. අපි හිටපු අය. එහෙම නැති රටේ නීතියක් තියෙනවා. දැන් අපි මේක සෙව්පස්ස මොකද කියන්නේ? ඒක කියන්නේ වහල්ලානෝ කිව්වම ඒකවල මේ අපි නේ කියලා අපිට ඒගොල්ලෝ තර්ජනය කරනවා. කොටාබේ මට ඊරැත්ත ටෙලිෆෝන් කරලා කිව්වා අඩෝ බලාගනින් කියලා. ඉතින් මොකද අපිට වෙන්නේ? එහෙනම් මහින්ද කතා කරලා කිව්වා මේ හරිද? බලපංකෝ අපි එනකොට එලාම කියනවා. ඉතින් මේ පොලිසියේ උසාවියේ මහේස්ත්‍රාත්වරු ඒගොල්ලෝ පවා දැන් මේ ගෑයි ඉන්න වෙලා තියෙනවා. මොකද යුක්තිය ඉෂ්ට කරන්න ගිහිල්ලා